අපි පෞගිය මාසේ 4 වෙනිදා අග්‍රාමාත්‍යවරියත් සමග අගමැති කාර්යාලයේ සාකච්ඡාවක් කළා. ප්‍රධාන වශයෙන් අපි කතා කළේ ගුරුවරුන්ගේ උසස් වීම සම්බන්ධයෙන් ගැටලුව ඇතුළු මේ ගැටලු. මේ වෙනකොට අපි දන්නවා 2025 අත්වෙනි මාසේ පළවෙනිදා ඉඳන් ගුරුවරු ලක්ෂයකට වැඩි පිරිසකගේ උසස් වීම අයිමි වෙලා තියෙන්නේ. දැන් අධ්‍යාපන අමාත්‍යාංශය මොකද කරන්නේ? කඩිමුඩියේ විභාගයක් යන සැලසුම් කරනවා. දැන් විභාගයක් කඩිමුඩියේ තියන්න බෑ. දැන් විභාගයක් ගැසට් කරලා තියෙනවා. විභාග දෙකක්. ඊයේ එක විභාගයක් ගැසට් කරලා දෙනවා. කලින් තව විභාගයක් ගැසට් කරලා දෙනවා. හැබැයි විභාග ගැසට් කරන්නේ මූලාකෘති ප්‍රශ්නයවත් ප්‍රශ්නවත් ඉදිරිපත් නොකර. ඒ වගේම මොවුන් සඳහන් කරා මේ විභාගයේදී එන අන්තර්ගතයන් ගැන ඔවුන් පැහැදිලි කිරීමක් කරනවා, එන දේවල් කියනවා කියලා. තවමත් එහෙම කිසි දෙයක් නැහැ. ඒ වගේම මේගොල්ලෝ කිව්වා දැන් මේ විභාගයට ඇතුළත් වෙන ඒවා ඊතක්ෂලාවේ තියෙනවයි කියලා. ඊතක්ෂලාවේ ඇති මගුලක් නැහැ. එතකොට දැන් මේ විභාග පවත්වලා කොහොමද ගුරුවරු මේවට මුහුණ දෙන්නේ? අනිත් එක තමයි මේ විභාග පැවැත්වීමේදී 7:01 සිට දැන් ඉන්නවා ගුරුවරු සමහර අය උසස් වීම සඳහා පැවති ක්‍රමවේදේ මොඩියුල් ක්‍රීම්. මොඩියුල් වලින් සමහර අය භාගයක් කරලා තිනවා. සමහර අය සම්පූර්ණයෙන් කරලා තිනවා. මේවට සහතික ලබා දීලා නැහැ. පෞද්ගලික දවසක අපි ගුරු අධ්‍යාපන පරිපාලන ශාඛාවට ගිහිල්ලා මේ සහතික ප්‍රමාදය ගැන අහුවම දුන්න උත්තරේ මොකද්ද? තවමත් සහතිකවත් මුද්‍රණය කරලා නැහැ. ප්‍රමාණවත් සහතික මුද්‍රණය කරලා නැති නිසා මේ උසස් වීම දෙන්න සහතික දෙන්න විදියකුත් නැහැ. මේ වගේ අකාර්යක්ෂම අධ්‍යාපන අමාත්‍යාංශයක් විසින් තමයි මේ ගුරුවරුන්ගේ උසස් වීම ප්‍රමාද කරලා තියෙන්නේ. මේ වෙනකොට අර මොඩියුල් කරපු අයට සහතික දෙන්නවත් බෑ. හැකියාවකුත් නැහැ. අච්චු ගාලත් නැහැ. කොහොමද කරන්නේ? ඉතින් දැන් මෙතන ගුරුවරුන්ගේ උසස් වීම අහිමි වීම නිසා අපි දැන් උසස් වීම අහිමි වීම නිසා වැටුප් වර්ධකේ නැහැ. වැටුප් වැඩි වුණාම ඒක ලැබෙන්නේත් නැහැ. ස්ථානමාරුවක් ලබා ගන්න විදියක් නැහැ. අන්තර් පළාත් ස්ථානමාරුවක් ලබා ගන්න විදියක් නැහැ. සේවය ස්ථිර කිරීමක් නැහැ. සම්පූර්ණයෙන්ම ගුරුවරු පීඩාවටපත් වෙලා තියෙන්නේ. එතකොට දැන් අමාත්‍යාංශය කඩිමුඩියේ මේකට විසඳුමක් යන්න විභාගයක් ගැසට් කරනවා කිසිම සූදානමක් නැතුව. එතකොට අපි කියන්නේ විභාගයට පෙර දැන්ට උසස් වීම සඳහා යෝජිත සියලු දෙනාට උසස් වීම ලබා දීලා ඉදිරියේදී විභාගය කරන්න කියලා. දැන් මෙතන මොකද වෙලා තියෙන්නේ? කිසි දෙයක් නොකර අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් කට්ටුවක් එක්කව වෙලා මේ වැඩේ කරනවා. අපි අධ්‍යාපන ලේකම්වරයාගේ අස්සනින් විවිධාකාරයේ විවිධ ගැසට් තමයි මේ විභාග සම්බන්ධයෙන් නිකුත් කරේ. මුලින්ම නිකුත් කරපු ගැසට් පත්‍රයේ තියෙන්නේ කෙටි ප්‍රශ්න තියෙන්නේ කියලා. ඊළඟ නිකුත් කරපු ගැසට් එකේ තියෙන්නේ මොකද්ද? ව්‍යුහාත්මක ප්‍රශ්න තියෙන්නේ කියලා. මොන විහිළුද මේවා? හරියට ගැසට් එකක් නැහැ. ගැසට් එකෙත් විවිධාකාර ගැසට් නිකුත් කරලා තියෙන. හැබැයි සූදානම පිළිබඳ කිසිම දෙයක් කරලා නැහැ. ගුරුවරු බරපතල පීඩාවටපත් වෙලා තියෙන්නේ. අධ්‍යාපන අමාත්‍යාංශය අපිට පේන්න තියෙන දේ තමයි ප්‍රායෝගිකව ගුරුවරු මුහුණ දෙන ගැටලු පැත්තකට දාලා තියෙන්නේ. මේ සියලු ගැටලු අවස්ථා ගණනාවකදී අගමැතිවරිය එක කතා කරලා තිනවා. ලේකම්වරයාත් එක්ක කතා කරලා තිනවා. කිසිම විසඳුමක් නැහැ. මොකද කරන්නේ? බෝලේ පාස් කරනවා. අපි දැන් මේක මේ රාජ්‍ය කොමිසමට දැම්මා. අන්න කොමිසමෙන් අපිට මේම කියලා තිනවා. මේ දෙපැත්තට බෝල පාස් කිරීමේ අර කිසිම ප්‍රශ්නයක් විසඳලා නැහැ. අඩුම තරමේ දැන් මේ අලුත් කොමිසමක් පත් වෙලා තිනවා. ඒකත් එක්ක කතා කරලා හරි මේ ප්‍රශ්න විසඳුමක් ලබා දීලා නැහැ. අපේ ප්‍රධාන ඉල්ලීම තමයි ගුරුවරු සියලු දෙනා මේ වෙනකොට විභාගයට කලින් උසස් වීම ලැබීමට වසර ගාණක් තිස්සේ ඉන්න සුදුසුකම් ලැබපු සියලු ගුරුවරුන්ට උසස් වීම ලබා දීලා ඉදිරි උසස් වීම සඳහා විභාගය සම්බන්ධයෙන් තීරණයක් ගන්න. මේ විභාගයත් අපිට ගැටලුවක්. මොකද මේ විභාග පැවැත්වීම තුළ අපිට පේන තියෙන දේ තමයි මුලින් සඳහන් කරපු කාරණා කිසි දෙයක් නැහැ. විභාග කියලා කියපියටියේ පන්ති දාලා විවිධාකාර ක්‍රියාමාර්ග අරන් තියෙනවා. ඉතින් මොකද්ද මේ වීලුව? අධ්‍යාපන අමාත්‍යාංශය ඇයි මේ ගුරුවරු පීඩාවටපත් කරන්නේ? අද අධ්‍යාපන පද්ධතියේ ප්‍රධාන ඉල්ලීමක් තමයි අපේ මේ කොළ පිරවිල්ල නවත්තන්න කියන එක. මේ ආණ්ඩුව බලයටපත් වෙනකොට මේ ආණ්ඩුවේ වෘත්තීය සමිතිය විශේෂයෙන් මේ ආණ්ඩුවට සම්බන්ධ වෘත්තීය සමිතිය ගෙනාවු සටන් පාඩයක් තමයි පර වැඩ එපා කියලා. අපිට වඩා ඉස්සරහට ගිහලා ඒගොල්ලෝ කතා කරේ. අද ගුරුවරුන්ට කොළ පිරවිල්ල අර වෙන කටයුත්තක් නැහැ. මේවා නවත්තන්නයි බලයට ආවේ මේ අය. එහෙම එකක්වත් වෙලා නැහැ. අපි දන්නවා මේකේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය එක පැත්තක අඩාලට ගිහිල්ලා. ස්ථානමාරු ක්‍රියාවලිය විකෘතියක් වෙලා. ඉතින් මේ සියල්ල නිවැරදි කරන්නයි අවශ්‍ය වෙලා තියෙන්නේ. ඒක නිසා මේවා අපි කතා කරා ඇති වෙනකන් කිව්වා කන් වලට බීරියලන්ට වීණා වයනවා වගේ කතා කරා කිසි දෙයක් වෙලා නැහැ.